පළවෙනිදා ලෝකයේ පුරාම මිනිසුන් විහිළු තහළු කරමින් අනුන්ව රවටමින් විනෝද වන දිනයක් විදිහට මෙය ප්‍රසිද්ධයි. මෙන්න මේ දිනය ගැන ඔබ දැනගත යුතු කරුණු කිහිපයක්. ඉතිහාසය සහ ආරම්භය මේ දිනයේ ආරම්භය ගැන විවිධ මත තිබුණත් වඩාත්ම පිළිගත් මතය කියවෙන්නේ මෙයා 1582 වසරේ ප්‍රංශයේ සිදු වූ දින දර්ශන වෙනසක් සමග සම්බන්ධ බවයි. පැරණි දින දර්ශනයට අනුව අලුත් අවුරුද්ද සැමරුවේ අප්‍රේල් 1 වෙනිදාට ආසන කාලයකයි. පසුව ග්‍රෙගෝරියන් දින දර්ශනය හඳුන්වා දීමත් සමග අලුත් අවුරුද්ද ජනවාරි 1 වෙනිදාට මාරු වුණා. නමුත් මේ වෙනස ගැන තොරතුරු ප්‍රමාද වී ලැබුණු හෝ එය පිළිගැනීමට අකමැති වූ පිරිස දිගටම අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද සැමරුවා. එම පිරිසට අනෙක් අය විහිළු කළ අතර ඔවුන්ව අප්‍රේල් මෝඩයන් ලෙස හැඳින්වීමට පටන් ගත්තා. ලෝකය පුරා සමරන හැටි විවිධ රටවල මේ දිනය සමරන ආකාරය එකිනෙකට වෙනස්. මතක තබා ගන්න විහිළුවක් කිරීමේදී එය අනෙකාට හිංසාවක් හෝ කරදරයක් නොවන මට්ටමේ විනෝදජනක එකක් විය යුතුයි.